මගේ channel එක පැත්තේ ආපු ඔයාව ආදරෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එක ඔයාලට ගොඩක්ම වැදගත් වෙයි. බලාගෙන ඉන්නකෝ. ඔයත් දවසේ වැඩි වෙලාවක් අනවශ්‍ය දේවල් වලට ඒ කියන්නේ ෆෝන්, කම්පියුටර් භාවිතා කරමින් කාලය නාස්ති කරනවා නම් ඒ හින්දා ඔයාලට දවසේ කරන්න තියෙන වැදගත් වැඩ ගොඩක් මගහැරෙනවා නම් ඒ බව ඔයාලට දැනෙනවා නම් ඒ වෙනුවට පුංචි අදහසක් දෙන්නද 2026 අලුත් අවුරුද්දක් ඔයාට කැමති විදියට ඒ අවුරුද්ද සාර්ථක කරගන්න මානසික සැහැල්ලුවක් ලං කරගන්න ඔයත් ආසයි නේද? එහෙනම් මේ මොහොත මේ පොත හදාගෙන ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්නකෝ. මේක මැජික් පොතක්. ඔව් ඔයාට ඇහුණා හරි. මේක මැජික් පොතක්. හැබැයි ඉතින් ළමයෝ මේ මැජික් පොතක් වුණාට ඔයා වැඩ නොකරොත් නම් මැජික් පොතක් ඔයාට උදව් වෙන එකක් නෑ. හරිද? මේ පොත තමයි ජර්නල් කියලා කියන්නේ. මේ පොත ගැන දන්නේ නැති කෙනෙක් නැති තරම්. ඉන්ටර්නෙට් එකේ ජර්නල් පොත් ස්ටිකර් ජර්නල් ලියන අයට ඒ වෙනුවෙන්ම නිර්මාණය වෙච්ච දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒව ගන්න සල්ලි තියන අයට පුළුවන් ඒව අරන් ලස්සන කරලා මේ පොත කඩෙන්ම අරගෙන ලස්සනට හදාගන්න. ඉතින් ඔයාත් මේ වගේ පොත් දිහා බලලා මේව දිහා බලලා දුක් වෙනවද? එහෙම දුක් වෙලා හරියන්නේ නැහැ. අපි අපේ ළඟ තියෙන දේවල් වලින් අපි මේ පොත හදාගමු. අපේ ජීවිතේ සාර්ථක වුණාම මේ වගේ ලස්සන පොත් තරම් අපිට පුළුවන් නේ හදාගන්න. ඉතින් මම මේ ජර්නල් එක හදන්න මට ඕන තරම් පොත් ගන්න පුළුවන්. ඒ වුණාට මම මේ පොඩි වැඩකට පාවිච්චි කර පොතක් තිබ්බ පිටු 2-3ක් ලියපු මං ඒ පොත තමයි මේ වැඩේට පාවිච්චි කරේ. සමහර අයට ඉතින් පොත් ගන්න බැරි නම් ඔය පාසල් ගිහපු ළමයින්ගේ ඉවර වෙච්ච පොත්වල පිටු තියෙන්නේ. ඒ පිටු ටික එකතු කරලත් මේ පොත හදාගන්න පුළුවන්. ඉතින් කොහොම හරි මේ පිටු ටික හදාගෙන නිර්මාණශීලී ඔයාට නම් ඉතින් මීට වඩා ලස්සනට පොත හදාගන්න පුළුවන්. සමහර අය හිතනවා ඉතින් අනේ මට අදහසක් එන්නේ නැහැ නේ. උත්සාහ කරන්න හිතන්න. එතකොට ඔයාගේ නිර්මාණශීලීත්වයත් වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම මේ අපිට යන කාඩ්බෝඩ් වලින්, ටිෂු පේපර් වලින් තමයි මේ හැද කරේ. ඔයාට දැන් පේන්ටින් වර්ග ගන්න බැරි නම් පාට වලින් හරි ලස්සනට හැද කරගන්න පුළුවන්. පුළුවන් තරම් වියදම් නොකර මේ පොත හදාගන්නකෝ. එතකොට ඔයාගේ හිතටත් සැහැල්ලු වෙන්නේ. සමහර අයට මුදල් නැහැ කියලා දුක් වෙවි ඉන්නවනේ අනේ මේ පොත හදාගන්න විදියක් නැහැ කියලා. ඉතින් ඒ අයට තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඔයාට ඔයාගේ අතේ තියෙන මුදලට පුළුවන් විදියට මේ පොත හදාගන්න පුළුවන් ඉතින්. තමන්ට දැන් හිතෙනව නම් අනේ මේ පොත හදන්න මට දක්ෂතාවයක් නැහැ. මට print out ගන්න සල්ලි නැහැ. එහෙමම හිතන අයටත් ඔයාට ලියන්න පුළුවන් නම් ඔයාගේ හැකියාව චිත්‍ර අඳින්න පුළුවන් නම් ඔයාට මේ පොත ලස්සනට කරගෙන යන්න පුළුවන්. තමන්ගේ පොතට චිත්‍ර ස්ටිකර් වෙනුවට චිත්‍ර ඇඳලා පාට කරලා සෙලෝ ටේප් එක මගේ මේ වීඩියෝ එක අවසානයේ තියෙනවා. ස්ටිකර් හදාගන්න හොඳටම ස්ටිකර් නෙමෙයි තරමක් ඔයාලට දිලිසෙන විදිහට ලස්සනට හදාගන්න පුළුවන් විදිහත් මම මේකේ අවසානයේ කියලා දෙන්නම්. එතකොට ඊළඟට පොතේ සෙටප් එක ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්න. දැනට මේ පොත ඩෙකරේෂන් කරලා ඒ කියන්නේ ඩිසයින් කරලා හදාගන්න විදිය තමයි මේ වීඩියෝ එකකින් අරන් එන්නේ. ජර්නල් ගැන දන්නේ නැති අයට ඕනේ තරම් දැන් ඉන්ටර්නෙට් එකේ තියෙනවා මේ ජර්නල් කියන්නේ මොනවද කියලා. මේ ජර්නල් එකෙන් අපිට අපේ ජීවිතේ මග ඇරෙන වැඩ, පුරුදු කරගන්න ඕන වැඩ හැම දෙයකම තෝදැන්නක් වෙන පොතක්. හැබැයි ඉතින් මේ වෙනුවෙන් දවසේ පුංචි කාලයක් වෙන් කරන්න වෙනවා. ඒ වෙනුවෙන් මේ පොත වෙනුවෙන් කාලය යොදවනවා කියන්නේ ඔයාගේ ජීවිතය වෙනුවෙන් ඔයා පුංචි කාලයක් හරි වෙන් කරනවා කියලා සතුට වෙන්න පුළුවන් වැඩක් තමයි මේක. කරලම බලන්නකෝ ඔයාට කොහොමද දැනෙන්නේ කියලා. හැමෝම හදන සෙටප් එකට හදන්නත් පුළුවන්. නැත්තම් ඔයාටම වෙන් වෙච්ච විදිහට ඔයාට මේ පොත හදාගන්නත් පුළුවන්. මේක ගොඩක් අය ඩයිරි පාවිච්චි කරන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මේකේ තියෙන්නේ. ඒ ඩයිරියට දැන් අපි දවස ගානේ වෙන දේවල් නෙමෙයි සාමාන්‍ය ඩයිරියේ ලියාගෙන යන්නේ. ඒ වුණාට මේ පොතේ එහෙම නෙමෙයි. මේ පොතේ මාසෙ සතිය
ඒව ප්ලෑන් කරනවා. මුළු අවුරුද්ද ප්ලෑන් කරනවා. ඊට පස්සේ තමන් වෙනුවෙන් විශේෂ ස්පෙෂල් ඩේ තියෙනවා නම් ඒව මාක් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ ස්තුතිවන්ත වීම කරනවා නම් ඒ පොත ඒ කියන්නේ ගැජටඩ් ජර්නල් එක වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ හැබිට් ට්‍රැකර් වලට පාවිච්චි කරන්න පුළුවන්. හැබිට් කියන්නේ ඔයාට උදාහරණ විදිහට ගත්තොත් ඔයාට එක්සර්සයිස් කරන්න උදේ පාන්දර නැගිටින්න ඊට පස්සේ වතුර බොන එකට මාක් කරගන්න ඒකේ නොගී ඕනම විදිහකට ඔයාගේ ජීවිතය වෙනුවෙන් මේ පොත ඕනම ආකාරයකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට හදාගන්න සෙටප් එකට අනුව ඔයා දවසේ පුංචි කාලයක් යොදවලා මේ ටික මාක් කරලා ඔයාට සතියක් මාසයක් අවුරුද්දක් අවසානයේ ඔයාගේ ප්‍රගතිය කොහොමද කියලා බලාගන්න. ඔයා මොනවද කරේ? ඔයාට මොනවද මේකෙන් ලැබුණේ කියලා දැනගන්න. මේ හැමදේම කරන්න පුළුවන් මේ පොත තුලින්. ඉතින් ඔයාට තාම ෂුවර් නැත්තම් මං කියන දේ චුට්ටක් ඔය ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් ගහලා බලන්නකෝ බුලට් ජර්නල් කියන්නේ මොකක්ද කියලා. බුලට් ජර්නල් හදන අය, බුලට් ජර්නල් කරන අය, අලුත්ම පොත් මේ හැමදේම ගැන විස්තර ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් ආසාවක් ඇති වුණොත් ඒ ගැන ඔයත් හදලා බලන්නකෝ. ආසාවක් ඇති වුණොත් නෙමෙයි ඔයත් මං කියනවට මේ පොත හදලා ඔයාගේ ජීවිතේට ඇති වෙන වෙනස බලන්නකෝ. හැබැයි ඉතින් මේ පොත හදලා ලස්සනට පාට කරලා ಜಾති තියන් හිටියට වැඩක් නෑ. ඔයා මේක පාවිච්චි කරලා ඔයා වෙනුවෙන් කාලය යොදවලා මේ දේ දිගටම කරගෙන යන්න ඕනේ. එතකොට තමයි සාර්ථක වෙන්නේ. අනිත් එක මේ පොත මැජික් පොතක් කියලා හදලා තියලා තිබුණට වැඩක් නෑ. ඔයා වැඩ කරන්න ඕන. ඔයා මහන්සි වෙන්න ඕන. ඒ හැමදේම නෝට් ඩවුන් කරගෙන ඔයාට මඟ පෙන්වීමක් විදිහට තමයි මේ පොත තියෙන්නේ. නැත්නම් අර ඇලඩින්ගේ පුදුම පහන වගේ මේ පොතෙන් ඉල්ලන දේ අපිට ලැබෙන්නේ නැහැ මේ පොත හැදුවා කියලා. හැමදේම මහන්සි වෙලා වැඩ කරන්න ඕන. ඒ කරන ගමන් අපේ මානසික නිදහසට අපි ගැන ගැන සැලැස්මක් නැතුව අපි වැඩ කරොත් නිකන් තමන්ගේ වැඩ ගොඩාක් මග අපිට යනවනේ. අන්න ඒ වෙනුවට තමයි මේ පොත හදන්නේ. තමන්ගේ මාසේ නැත්තම් හෙට දවසේ තියෙන වැඩ ටික සමහර අයට වැඩ තියෙන තරමටම මතක නැහැනේ. මේ පොත තමන්ගේ ප්‍රයිවට් තමන්ගේ ඩයරියක් කාටවත් බලන්න දෙන්නේ නැහැ වගේ ඔයාට වෙච්ච මේ පොත ඔයා ළඟම තියා ලස්සනට ඔයාට ඕන විදිහට මේ පොත සැලසුම් කරගන්න පුළුවන්. ඔයා වෙනුවෙන්ම හැදිච්ච පොතක් නේ. ඉතින් ඒ හින්දා ඔයාගේ හැම දෙයක්ම මේ පොතේ ලියලා ඔයාට ඔයාව බලා ගන්න පුළුවන් කැඩපතක් වගේ පොතක් තමයි මේ. ඉතින් මං හිතනවා ඔයා මේ දේ පටන් ගනී කියලා. දැන් ඇත්තටම ගිය අවුරුද්දේ ජර්නල් කරපු නැති කෙනෙක් හිටියනම් මේ අවුරුද්දේ ජර්නල් පටන් ගන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඒ කියන්නේ මේ ජර්නල් කරපු අය ජීවිතය සාර්ථක කරගත්ත හින්දා තමයි ඔයාලට මේ පොත ආයි හදාලා කියන්නේ මේ ඊළඟ අවුරුද්දටත් මේ පොත හදන්න කියලා. මගේ ඔයාලා කලින් ගිය අවුරුද්දෙත් හදපු ජර්නල් පොත දැක්කා. ඊට වඩා වෙනස් විදිහක මේ අවුරුද්දේ හදුවා. අන්න ඒ විදිහට ඔයාගේ ජීවිතයට වෙනස්කම් කරගන්න මේ පොත ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට කාඩ්බෝඩ් කෑලි අලවලා පටිය තීරු කපලා අලවලා ඒක උඩෙන් ටිෂූ අලවලා දැන් ඉතින් මේ පේන්ට් කරන ගමන් හිටියේ පුංචි වෙනස්කම් ටිකක් ඉතින් තමන්ට හැඩ විදියට කරගන්න පුළුවන්. ඒ විදිහට තමයි ඉතින් මම මේ පොත හදාගත්තේ. ඔයාලටත් ආස හිතෙනවා නම් ජර්නල් එක ලියන්න. ඔයාගේ ජීවිතේ ගොඩාක් වෙනසක් ඇති කරගන්න ඔයාලට පුළුවන්. බැරි නෑ. මේ විදිහට ජර්නල් එක හදලා මං සෙටප් එක ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට ගේන්නම්. මට මේ ටික කලින් ඔයාලට මේ පේන අර මේ පටි දෙක කලින්ම අලවලා ඒක උඩින්ම අර වගේ ටිෂු අලවන්න තිබ්බනම් හොඳයි. මට ඒ වෙලේ ඒක එච්චර කල්පනාවට ආනෑම පස්සේ තමයි මෙම හොඳයි කියලා හිතලා මෙහෙම කරේ. ඉතින් වෙනසක් වෙන්න ඕන හින්දා ඔයාලට මේ විදිහට හදනවා නම් මේ පටි දෙක කලින්ම අලවලා මේක උඩින් ටිෂු එක අලවලා පාට කරා නම් හරි. හැබැයි ඉතින් චුට්ටක් අර කාඩ්බෝඩ් එකේ තියලා අලවලා පොතේ එකේ තියලා අලවන්න පොඩි කට්ටක් අන්න වෙනවා. සමහරට මට වඩා දැනුමක් කල්පනා කරන්න පුළුවන් වුණොත් ඔයාලටත් වෙනස් විදිහට ගන්න පුළුවන්. ඉතින් දැන් මම ඔයාලට කියන්නේ අර ස්ටිකර් නැති අයට ස්ටිකර් හදාගන්න ක්‍රමයක් කියනවා කියලා දැන් මේ වගේ print out එකක් ගන්නත් පුළුවන්. ඔයාලට චිත්‍ර දින්නත් පුළුවන් හැකියාවක් තියෙනවා. චූටි පෑනකින් normal
පාට කරලා සෙලෝ ටේප් එකක් ඒකෙන් අල්ලලා කාඩ්බෝඩ් එකක ඉස්සලා ඒක අලවන්න. ඊට පස්සේ වටේ කපලා ඉවර වෙලා ආයෙවා පොතේ අලවනලාට සෙලෝ ටේප් එකක් ඒකෙන් අල්ලලා සෙලෝ ටේප් එක පිටින්ම එලවුවම තවත් ටිකක් අර ස්ටිකර් එක වගේ අර 3D එක වගේ ගන්නට අහු වෙනවා. එහෙම කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් දැන් print out ගන්නත් බැරි කෙනෙක් ඉන්නවනම් චිත්‍ර අඳින්න ඔය පුංචි පුංචි එක එක සුකුරුත්තම් නෝමල් චිත්‍ර එහෙම ඇඳලා ඒවා පාට කරලා එහෙම එලවන්නත් පුළුවන්. පාට පැන්සල් පැටික්මන් වලින් වගේ පාට කරන්න තියෙනම් ගොඩක් තවත් ලස්සනට ගන්න පුළුවන්. මම මේ පැස්ටල් වලින් පාට කරේ. පැස්ටල් වලින් එච්චර ක්වොලිටියක්ම නැහැ. ඔයාට පැටික්මන් හරි පාට පැන්සල් හරි එහෙම දෙයකින් පාට කරන්න පුළුවන් නම් මේක තවත් ලස්සන කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට ස්ටිකර් හදාගන්න පුළුවන්. මේ හැමදේම එක ඔයාට ඔයාගේ ජර්නල් එක ලස්සන කරගන්න පුළුවන්. ඉතින් මගේ ඊළඟ වීඩියෝ එකත් ඉක්මනින්ම ගේන්නම් ජර්නල් සෙටප් එක. ඒක බලලත් ඔයාට ඔයාගේ ජීවිතේ වැදගත් වෙන ඔයාගේ ජීවිතේ ප්ලෑන් කරන පොත තවත් ලස්සන විදිහට හදාගන්න පුළුවන්. එහෙනම් මේ තරම් වෙලා මාත් එක්කම රැඳී හිටියට මේ වීඩියෝ එක බලන්න හිටියට ඔයාට ගොඩාක් ස්තුතියි. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි. පරිස්සමින් ඉන්න. මගේ channel එක subscribe කරලා like කරලා ඔයාගේ පුංචි අදහසකුත් කමෙන්ට් තීරය දාගෙන යන්න. ඒක මට ගොඩක් වැදගත්. එහෙනම් ගිහින් එන්න.